හෙලෝ අද මම යන්නේ මගේ යාළුවෙක් මීට් වෙන්න. ඉතින් අද වීඩියෝ එක යාළුවෝ ගැන. යාළුවෝ කියන්නේ අපේ ජීවිතේ ඉම්පෝර්ටන්ට් පාර්ට් එක. So when it comes to friends, you must choose them wisely. මං තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපි වටේ ඉන්න සර්කල් එක අපේ ලයිෆ් එකට ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් කියලා. යාළුවෝ කියන්නේ එතනිනුත් හරි විශේෂ පිරිසක්. මොකද අපි හැමදේම ඕපන්ලි කතා කරන්නේ, ඇඩ්වයිසස් ගන්න, අපේ ජීවිතවල ගොඩක් දේවල් ෂෙයා කරගන්න යාළුවොත් එක්ක. ඉස්සර මම හිතුවේ මට මීට් වෙන කතා කරන හැම කෙනාම මගේ යාළුවෝ කියලා. හැබැයි maturity, life experiences වගේ දේවල් නිසා මම තේරුම් ගත්තා ඒක එහෙම නෙවෙයි කියලා. අපිට day to day life එකේ meet වෙන people we know and friends are totally different things කියලා තේරුම් ගත්තේ මගේ 30s වලදී. ඉතින් ෆිල්ටර් කරලා බැලුවම ඇත්තටම මගේ යාළුවෝ කියලා මට ඉන්නේ අතේ ඇඟිලි ගානට අඩු කිහිප දෙනෙක් විතරයි. හැබැයි මම හරිම grateful ඒ ටික දෙනා මගේ ජීවිතේ යාළුවෝ විදියට ඉන්න එක ගැන. meet උනේත් අන්න ඒ ලිස්ට් එකේ ඉන්න යාළුවෝ. ඉතින් අපි දෙන්නගේ කැමතිම හොබි එකත් එක්ක අද දවස එන්ජොයි කළා. හැම ගෑනු ළමයෙකුටම මෙහෙම දවස් තියෙන්න ඕනේ. යාළුවොත් එක්ක කැමති තැනක යන්න, කැමති දෙයක් ගන්න, ආස කෑමක් කරන්න, ජීවිතය ගැන, ගෝල්ස් ගැන, ප්ලෑන්ස් ගැන කතා කරන්න, ඕපදූප කතා කරන්න. end of the day අද දවස හරිම සතුටු දවසක් කියලා මතක හිටින දවස්. මේ ජීවිතේ ගොඩක් ලස්සන කරනවා. යාළුවව මීට් වෙලා මම ගියා ග්‍රොසරීස් වගේක් ගන්න. අවුරුද්දේ ඉඳලා මම අලුත් සේවිං ප්ලෑන් එකක් ෆලෝ කරනවා. ඉතින් ඒකට ඕන කරන කෑෂුත් ගත්තා. අද හස්බන්ඩ්ුත් ගෙදර නැහැ. එයත් යාළුවෙක්ව මීට් වෙන්න ගිහිල්ලා. ඉතින් මම රැට කන්න දෙයක්ත් අරගෙනම ගෙදර යනවා කියලා හිතුන නිසා ඕඩර් එකක් දාලා හිටියා. ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන එළියට එද්දී රෑ 9ක් පහ වෙලා. කාවේදනම් කවදාවත් මං ඒ වෙලාවට තනියම එළියට ගිහිල්ලා නැහැ. හැබැයි මෙහෙනම් රෑ 12ට වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව එළියට බහලා යන්න පුළුවන් තනියම. ගෙදර ඇවිල්ලා මේ දවස්වල අපි බලන ඩ්‍රාමා එකක් දාගෙන කන්න පටන් ගත්තා. අපිට සතුටු වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. අපිව විශ්වාස කරන, අගය කරන කෙනෙක්ගේ එක වචනය, රස කෑම, පුංචි අචීව්මන්ට් එක, මේ දේවල් වලින් සතුටක් ලබන්න පුළුවන්. හරිම සරල ජීවිතයක් අපිට තියෙන. ඉතින් එහෙම සරල සතුටක් ලැබුණු මගේ අද දවස ගැන මම හරිම grateful. Thank you for watching. Bye.